ඔය තියෙන්නේ මේක තමයි අර පිළිමේ. ඈ මේ මොකද්ද බං? කවුද යකෝ මේ වගේ පිළිම හදන්නේ? කලින් මේ ගෙදර පිළිම හදපු මිනිස්සෙක්ලු ඉඳලා තියෙන්නේ. මේකත් මේ මිනිස්සයා හදපු පිළිමයක්ලු. මරු පිළිමේ. මොහිනීගේ නැන්දගේ දුව වගේ හරියට. මේ ඒක නම් පොඩ්ඩක් ඒ වගේ තමයි හැබැයි. එහෙම කියලා උඹලට බය වෙන්න දෙයක් නෑ බං. මේක මේ පිළිමයක් නේ. අනිවාර්යෙන්ම මේක එහෙට මෙහෙට ගෙනියන්න ඇත්තේ තාත්තා තමයි. ඉදපල්ලකෝ මං ගිහිල්ලා දෙකක් කතා කරලා එන්නම්. ඒක නෙමේ. සේදිරිසියට පුළුවන් ද බං ඕක උස්සන් යන්න? අනේ මන්දා. මට නම් මේ පිළිම ගැන සැකයි බං. මේකේ මොකක් හරි දෙයක් තියෙනවා වගේ. ඒක තමයි යකෝ කියන්නේ. සැකනම් අපි අර කරන්න හදපු එක කරලා දාමු. මොකද්ද? මේක කඩන එකද? ඔව් ඉතින්. වෙන මොකද්ද? කුඩු කරලම දාමු ආයේ. හරි එහෙනම්. චුට්ටා අද බාත්රූම් එකේ වහලේ හදන්න අරන් ඉතුරුන පරාල කෑලි වගේක් තියෙනවා පල්ලෙහා. පුළුවන් නම් ගිහින් එකක් අරන් වරෙන්කෝ. අම්මට සිරි. ඔය තියෙන්නේ බඩු. කොහෙද තියෙන්නේ? ගේ වටෙන් ගිහිල්ලා බලපන්කෝ. බාත්රූම් එකේ බිත්තිය පැත්තෙන් හේතු කරලා ඇති. මං විතරක් තනියම යන්න ඕනද බං? උඹලත් වරෙන්කෝ. උඹ ගිහිල්ලා වරෙන් ඉතින්. ඒක පොල්ලයිනේ ඕන. 4-5ක් අරන් එන්න ඕනේ නෑනේ. ඔව් ඔව්. අනික මේ පිළිම එක එක තැන් වලට යනවා කියලාත් කිව්වනේ. අපි කට්ටිය මෙතනින් ගියොත් එහෙම මේක කොහෙට මිසින් වෙයිද දන්නේ. හරි හරි. උඹලා ඉඳපල්ලකෝ. එහෙනම් මං පට ගාලා අරන් එන්න. හරි හරි. අත දිගහැරලම ගහපන්. මං හිතුවේ එකටම ඔලුවට ගහනවා කියලා. ඒත් එච්චර දෙයක් කරන්න බෑ වගේ. ඔලුවට කොහෙ ගහන්න දෙයක්ෝ? වහලේ උඩින් කබයක් දාලා ඇවිල්ලා තමයි ඔලුවට ගහන්න වෙන්නේ. ඒකනේ බං. මේක මාර උසයිනේ. ගහන එකක් ඉක්මනට ගහපන්කෝ. ඔබ ඉන්නේ හරියට අවුරුද්දට කණා මුට්ටි බිඳින්න වගේනේ. හරි හරි බං. ඉදපන් ඉදපන්. ඔන්න බලාගනින්. මේවා කණා මුට්ටි බිඳිනවා වගේද කියලා. අම්මේ. හම්බෝ. මොනවලින්ද බං මේක හදලා තියෙන්නේ? යකඩ වලින්ද? ඔය ගැහුවේ කණා මුට්ටි. කණා මුට්ටි? මං ඔබට කියන්නේ ඉතින්. මට hina වෙන්නේ නැතුව ඔබ ගහපන්කෝ. ඔබ ගැහුවත් එච්චර තමයි වෙන්නේ. මේකට චුට්ට කොච්චර ගැහුවද බං? ඇයි බං මෙච්චර ගහලත් මේක කැඩෙන්නේ නැත්තේ? ඒක තමයි මාත් බැලුවේ. මං හිතපු විදිහට මේකේ මොකක් හරි සීන් එකක් තියෙනවා වගේ. ඒක නෙමෙයි. මේ ගෙදර ඔයයිලට දුන්න කෙනාගෙන් මේ ගැන ඇහුවේ නැද්ද? ඇහුවා බං. ඒ යකා තමයි කිව්වේ කලින් මේ ගෙදර පිළිම හදන මිනිස්සෙක් ඉඳලා ඒ මිනිස්සේ මේක හැදුවේ කියලා. අම්බෝ භූත බලවේගයක්ද දන්නෙත් නේ. අම්මේ මේකට ගහපු ටිකට මගේ අටිබඩත් එක්ක කොර වුණා යකෝ. මෙන්න මේක දාලා කාමරේ ලොක් කරලා යම්බන්. එතකොට ඉතින් කොහෙ කියලා යන්නද? ඒක නම් ඇත්ත. මාත් කියන්නේ මේක දාලා කාමරේ ලොක් කරලා යන් කියලා. හරි එහෙනම් වරෙල්ලකෝ. උඹලා කියන හින්දා කාමරේ ලොක් කරලා යන්කෝ. හැබැයි කාමරේ ලොක් කරලා තියෙද්දිත් මේක එළිය කොහෙන් හරි හම්බුනොත් එහෙම අර රුපියල් 200ට කඩේ තියෙන තඩි බට්ටයක් ගෙනල්ලා දානවා පිපිරිලම යන්න. අප්පට සිරි අන්න ගොරවනවා. පේන විදිහට නම් අදත් හොද වැස්සක් ඇයි වගේ. ළමයි කෑම හදලායි තියෙන්නේ. කට්ටියම ඉක්මනට එන්න. අන්න රාණි නෙන්ද කෑම හදලලු. මන්නම් පුදුම බඩගින්නකින් ඉන්නේ අප්පා. මම යනවා කන්න. අන්නරු ජෙට් එක වගේ ගියා. අපිත් එනකන් ඉඳපන්. මේ චුට්ටා ඔන්න පොල්ලත් මේක අස්සින්ම දාලා දොරත් ලොක් කරගෙනම වරෙන්. හරිම රසයි. මොකද යකෝ ආත්මාසිකින් කාලා නෑ වගේ කන්නේ. පොඩ්ඩක් මිනිස්සෙක් වගේ කාපන්කෝ. රාණි නෙන්ද දැක්කොත් එහෙම බය වෙයි යකෝ. රාණි නෙන්දට මොකටද බය හිටින්නේ? මම කැම ටික රහනේ කිව්වවේ. මම මේ කන්නේ හොදට. රාණි නෙන්ද දැක්කොත් එහෙම සතුටු හිතේ. ඔව් ඔව්. තව කාපන්. පුළුවන් නම් ඔය කටු ටිකත් කාපන්. එතකොට රාණි නෙන්දට තව සතුටු හිතෙයි. අනේ මේ ඔය ඉතින් මං කන දිහා බලන් ඉන්නේ. ඔය කණ්ඩකෝ. මං කකා තමයි යකෝ හිටියේ. ඔබ කනවා දැකලා මටත් හිර වුණා. අනේ මන්ද ඔයයි මොනා කියනවද කියලා. බන්ඩු මට ඔය මාළු කෑල්ලක් දෙන්න පුළුවන්ද? යකෝ ඔබ දැන් මගෙන් මාළු කෑලි කීයක් ඉල්ලගත්තද? ඔබ දැන් මසුයි මාළුයි දෙකම කද්දී අපි මොනවාද කන්නේ? කොහමද පුතේ? කෑම ටික රහයිද? අම්මේ
රහයි නේන්දේ. ඉතින් පංකඩු 5යි. අනේ ඉතින් තව කණ්ඩ ලැජ්ජ වෙන්න එපා පුතේ. මේ ඒකනේ බන්ටු. මට ඉතින් ওই මාළු කෑල්ලකුත් දෙන්නකෝ. දැන් ඔබ කෑලි 10ක් විතර කෑවනේ. බන්ටු මොකද ඔය ඔච්චර පෙරේතකම? ඔන්න ඔය මාළු කෑල්ලක් දෙනවා ඒ ළමයාට. ඒකනේ. මේ අකා මාළු කෑලි 10ක් විතර කාලා මේ ඉන්නේ. හරි ඒකට කමක් නෑ. ඔන්න ඔක දෙනවා ඒ ළමයාට. මේ අරගෙන කන්න පුතේ. පුතාට තව මොනා හරි ඕන වුණොත් කියන්නකෝ. හරි නේන්දේ. මං කියන්නම්. අප්පට සිරි කරන්ට් එක ගියා නේද? ඒකනේ. මේ වැස්සටයි තියෙන හුලකටයි කරන්ට් වයර් වලට ගහක්වත් කඩන් වැටුණාද දන්නේ. මේ පුතාලා ඔහම ඉන්න. මං ඉක්මනට ඉටිපන්දමක්වත් අරන් ඉන්නම්. මහත්තයා කොහෙද ඉන්නේ? මේ සාලේ ඉන්නේ සාලේ. මේ මෙලෝ මගුලක් පේන්නේ නේ. අම්මට සිරි. කවුද යකෝ ඇගේ හැප්පුනේ? මේ තාත්තා මේ කොහෙද යන්නේ? ලයිට් නැති වෙලේවත් එක තැනකට වෙලා ඉන්නකෝ. හරි බං. කියවන්නේ නැතුව ඔන්න ඔය ඉටිපන්දමක්වත් පත්තු කරලා ගනින් ඉතින්. අනේ මන්ද මේ මිනිස්සු මොනා කරනවද කියලා. මේ කොහේ මස් කෑල්ල? මොකද යකෝ මස් කෑල්ල කියලා මාවත ගන්නේ? මේ ඔයයිද? මං හිතුවේ මේ මේසෙ උඩ තිබ්බ කුකුලා කියලා. කුකුලා? මං ඔබට කියන්නේ ඉතින්. මේ තියෙන්නේ මස් කෑල්ල. මගේ අතේ යකෝ. රාණිනෙන්ද ඉටිපන්දමක් ගේනකම් පොඩ්ඩක් ඉඳපන්කෝ. තව ටික වෙලාවක් ගියොත් ඔව අපිව මරාගෙන කයිනි. මොකද යකෝ කෑ ගහන්නේ? උඹලා කෑ ගහන සද්ද වටේ පිටේ ගෙවල් වලටත් ඇහෙනවා ඇති. කෑ ගහන්න නැතුව පුළුවන් දෙයක්ෝ. මෝ මස් කෑල්ලක් කියලා මගේ අත කෑවනේ. මේ ඒක නෙමෙයි. මංගාව කවුරු හරි ඉන්නවා වගේ දැනෙනවනේ. ඒකනේ බං. මටත් මේ හරියෙන් අමුතු රසණයක් දැනෙනවනේ. කෑම වල රසණ වෙන්නේ නැති බං. ඔය ආවේ කරන්ට් එක. කො බං. දැන් ඔය උඹ ගාව කවුදෝ ඉන්නවා කියලා කිව්වනේ. මොකෙක්වත් නැහනේ. අනේ මන්දා. ඒක තමයි මාත් බැලුවේ. කොහේ මේසෙ උඩ හිටපු කුකුලා? කො කියන්නේ? ලයිට් නැති වෙලේ ඔබ හිමීට කන්න ඇති. ඒක තමයි. මං හිතන්නේ කුකුලා ඇත්තේ ඔබේ බඩේ. පිස්සු දාප්පෝ එයිලට. මං කාපු කුකුලෙක් නෑ අප්පා. ඒකනේ බං. මෝ කෑවනම් කටු ටික හරි තියෙන්න එපයි. එහෙනම් ඔබ කියන්නේ ලයිට් නැති වෙලේ කුකුලට පණ ඇවිල්ලා පියාඹලා ගියා කියලාද? අයියෝ එක දිගට හොදට නිදා ගන්න හම්බෙන්නෙම නෑනේ යකෝ. හැමදාම චූබරක් එනවා. කොහෙද යකෝ බාත්රූම් එක? කළුවරට පේන්නෙත් නෑ. කවුද යකෝ මේ මහපාන්දර දොරට තට්ටු කරන්නේ? බලමු බලන්න. කෝ යකෝ මොකෙක්වත් නෑනේ. මං නිදිමතේ හිටපු හින්දා දන්නේ ඇහුනේ. අනේ මන්දා මටත් පිස්සු වගේ දැන්නම්. මට හිතෙන්නේ මම මූණ ටිකක් හොදගත්තා නම් හරි වගේ. ඒ පාර මොකක්ද යකෝ? ටැප් එකක්වත් ඇරලාද? අම්මේ ඉක්මනට ගේ ඇතුළට යන්න ඕන. එළියේ පුදුම සීතලක්නේ තියෙන්නේ. පොදු අම්බා එන්න ඕල්මනක්. මේ උබනේ. මං තමයි යකෝ. උඹ ඔය කෑ ගහපු විදිහට වටේ පිටේ ඉන්න මිනිස්සුන්ටත් ඇහෙන්න ඇති. ඉතින් ඔබ සද්ද නැතුව පිටිපස්සෙන් ඇවිල්ලා කරටද තියන්නේ? නම කියලා කතා කරපන්කෝ. හරි බං. මේ ඒක නෙමෙයි. මේ ඔබ මොකද්ද මේ මහරෑ මෙතන කරන්නේ? මම මේ චූපාරද්ද දාබන් හිටියේ. ඉතින් යකෝ මේ ගහකට දාන්නේ. අර ගේ ඇස්සේ බාත්රූම් එකට ගියා නම් ඉවරයිනේ. බාත්රූම් එකට යන්න තමයි බං ආවේ. හැබැයි එද්දි කවුරු හරි සාලිදන් එළියට දුවනවා වගේ දැක්කනේ. ඔව් බං. මාත් ඉතින් කවුද කියලා බලන්න දොරත් අරගෙන එළියට ආවා. එළිය නම් මොකෙක්වත් හිටියේ නෑ හැබැයි. පස්සේ ඉතින් ඔය ආපු එකේ එළියෙම චූ කරනවා කියලා මෙතනින් චූ කරා. අනේ මන්ද බං. මටත් කවුරු හරි දොරට තට්ටු කරනවා වගේ ඇහුණනේ. ඔය උබේ ඔළුවේ තියෙන මනස්ගත බං. කොහෙද ඉතින්? ඔබලා නිදාගද්දි විකාර මතක් කර කර නිදාගන්නේ.